හරි අපි කෙලින්ම මාතෘකාවට බහිමු. අද මේ විග්‍රහයෙන් අප කතා කරන්න යන්නේ ඇත්තටම අපේ එදිනෙදා ජීවිතයට විශේෂයෙන්ම අපේ මුදල් පසුම්බයට තදින්ම බලපාන මාතෘකාවක් ගැන. ඒ තමයි මේ ඩිජිටල් වේදිකා. එහෙමත් නැත්නම් සමාජ මාධ්‍ය හරහා අපේ මූල්‍ය තීරණ කොහොමද රැහැසින්ම පාලනය කරන්න කියන එක. ටිකක් හිතලා බලන්න ෆෝන් එක අතට අරන් සමාජ මාධ්‍ය පාවිච්චි කරන තරමටම අපේ ජීවිතය ගැන අපේ ආදායම ගැන පුදුම අසතුටක් දැලෙන්න ගන්නව නේද? ඉතින් අද අපි මේකේ ඇතුළාන්තය ගැන ගැඹුරින් කතා කරමු. දැන් මොහොතකට හිතන්නකෝ Facebook හරි Instagram හරි ඕපන් කරපු ගමන් අපිට මුලින්ම පේන්නේ මොනවද කියලා. එක දිගටම වැටෙන්නේ හරිම සුඛෝපභෝගී දර්ශන පෙළක්. කොහේරි ලස්සන රටක travel කරන අය, අලුත්ම අලුත් වාහන ගන්න අය, මාරම මිලදිග කෑම කන අය, එහෙම නැත්නම් තමන්ගේ ලොකු සාර්ථකත්වයක් ගැන ලෝකෙඩම කියන අය. මේ දකින්න සුඛෝපභෝගී දේවල් වල ප්‍රමාණය කොච්චරද කියනවනම් තත්පර කිහිපයකින් ඒක අපේ මනස සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරනවා. ඉතින් මේක තියෙන බරපතලම තත්ත්වය මොකක්ද දන්නවද? මේ විදිහට අනුන්ගේ සාර්ථකත්වයන් දිගින් දිගටම දකිද්දි අපිට නොදැනීම අපේ හිතට එක හැඟීමක් ඇතුළු වෙනවා. මට තියෙන දේවල් මදි, මං තාම එතනට ගිහින් නෑ නේද කියන හැඟීම. ඇත්තම කතාව නම් දැවැන්ත සමාගම් මේ අසතුට සහ හීනමානය පාවිච්චි කරන්නේ අපින් මුදල් උපයා ගන්න ඉතාම සූක්ෂම මනෝවිද්‍යාත්මක උත්තේජකයක් විදියටයි. ඒක හරියටම අපේ දුර්වලකමට ගහන ගේමක් කිව්වත් නිවැරදි. මේ යථාර්ථය හරියටම තේරුම් ගන්න නම් අපි අවධානය මත පදනම් වූ ආර්ථිකය එහෙමත් නැත්නම් attention economy කියන සංකල්පය දැනගෙන ඉන්නම ඕනේ. සරලවම කිව්වොත් අපි පාවිච්චි කරන මේ සමාජ මාධ්‍ය apps කිසිම දෙයක් ඇත්තදම නොමිලේ දෙන දේවල් නෙවෙයි. මේවා හදලා තියෙන්නෙම අපේ අවධානය අල්ලගෙන ඒක දිගටම රඳවාගෙන ඉන්න. මෙතනදී විකිනෙන ප්‍රධානම නිෂ්පාදනය වෙන්න මොකක්වත් නෙවෙයි ඔබේත් මගේත් වටිනා අවධානයයි. ඉතින් මේක වැඩ කරන්නේ කොහොමද? ක්‍රියාවලිය හරිම සරලයි වගේම යාන්ත්‍රිකයි. මුලින්ම අපි කිසිම අරමුණක් නැතුව පැය ගණන් ස්ක්‍රෝල් කරනවා. ඊළඟට ඒකෙන් අපේ කැමැත්ත අඳුරගෙන අපිට හරියටම ගැලපෙන ටාගට් කරපු වෙළඳ දැන්වීම් පෙන්වන්න ගන්නවා. අන්තිමට මොකද වෙන්නේ? නොහිතපු විදියට අපේ වියදම් කිරීම ඉහළ යනවා. නිකම්ම හිතන්න, නිකම්ම ෆෝන් එක දිහා බලාගෙන ඉන්න එක තත්පර ගානකින් සාර්ථක මූල්‍ය ගනුදෙනුවක් බවට පත් කරන්න මේ වේදිකාවලට පුරාන් වෙලා තියෙනවා. ඔබට හිතෙන්න තුරුලම් මේගොල්ලෝ කොහොමද මේ තරම් සාර්ථක වෙන්නේ කියලා? ඇත්තටම මේ ඇල්ගොරිතම් අපේ මනස හරිම සියුම් විදිහට කියවනවා. අපිව සංවේදී කරන්නේ මොනවද? අපිට අනාරක්ෂිත බවක් එහෙමත් නැත්නම් ඉන්සිකියුරිටි එකක් ඇති කරන්නේ මොනවද? අපි මිලදී ගැනීමේ පුරුදු කොහොමද කියන එක මේ වේදිකා පැය 24ෙම අධ්‍යයනය කරනවා. හදිසි තීරණයක් අරගෙන අපිව ලවා භාණ්ඩයක් මිලදී ගන්න පොළඹවන්නේ කොහොමද කියන එක ඔවුන්ට කටපාඩම්. මේ සේරමත් එක්ක අපේ අකමැත්තෙන් මොනත් පිළිගන්න ඕන එක කටුක ඇත්තක් තියෙනවා. ඒ තමයි මිනිසුන් කියන්නේ පාරිභෝගිකයන් නෙවෙයි. ඔවුන් තමයි නිෂ්පාදනය. ඇත්තටම මේක හිතන්න කම්පැනියට පත් කරන සත්‍යයක් නේද? විලඳ දැන්වීම් කරුවන්ට විකුණන්නේ වෙන මොනවත් නෙවෙයි අපේ අවධානය සහ අපේ හැසිරීම් රටාවන් ගැන තියෙන දත්ත ගොන්නයි. හරි, දැන් අපි බලමු මේ දේවල් අපේ සමාජය ඇතුලේ කොහොමද වැඩ කරන්නේ කියලා. අද වෙද්දි ලොකුවටම නිර්මාණය වෙලා තියෙන්නේ ව්‍යාජ සුඛෝපභෝගී සංස්කෘතියක් නැත්නම් ෆේක් ලක්ෂරි කල්චර් එකක්. ශ්‍රී ලංකාව වගේ රටවල පවා මේ ව්‍යාජ විද්‍යාව සාර්ථකත්වය පෙන්වන ට්‍රෙන්ඩ් එක දැන් හරිම සාමාන්‍ය දෙයක් වෙලා. මේක නිසා අපේ එදිනෙදා ජීවන රටාව විතරක් නෙවෙයි අපි මුදල් වියදම් කරන විදියත් සම්පූර්ණයෙන්ම කනපිට හැරිලා තියෙන්නේ. නිකමට වටපිට බැලුවොත් මේ දේවල් අපිට ඕන තරම් පේනවා. මිල අධික සුඛෝපභෝගී කැෆේ වල ෆොටෝස්, අලුත් මලුත් high-end smartphones, ලීසින් දාලාගත්තු වාහන, ඒවතනම් ජාත්‍යන්තර බ්‍රෑන්ඩ් වල ඇඳුම් පැළඳුම්. මේවා තමයි අද අපේ ඩිජිටල් ලෝකයේ ප්‍රධාන මාතෘකා. මේක නිකම්ම ලයිස්තුවක් වගේ පෙනුනට මේ විදියට අන්තර්ජාලය හරහා තමන්ගේ තරාතිරම පෙන්වන සංස්කෘතිය මගින් මුළු සමාජයේම බලාපොරොත්තු සහ ස්ටෑන්ඩඩ් සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. හැබැයි මේ මායාවේ ඇත්ත කතාව තියෙන්නේ තිරයෙන් පිටුපසයි. එක පැත්තකින් අන්තර්ජාලය ඇතුලේ හරිම ප්ලෑන් කරලා පෙන්වන ව්‍යාජ ධනවත්කම සහ සුඛෝපභෝගී ජීවිතය තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් සැබෑ ලෝකයේ යථාර්ථය ඊට වඩා ගොඩක් වෙනස්. අර විදියට සෝෂල් මීඩියා වල සුරංගනා ලෝක මමන ගොඩක් දෙනෙක් සැබෑ ජීවිතේදී ඉන්නේ මාරම මූල්‍ය පීඩනයක. එහෙමත් නැත්නම් ලොකු ණය බරකට හිර වෙලයි. එහෙනම් ඇයි අපි මේ උගුලට මේ තරම් ලේසියෙන් අහු වෙන්නේ? ඒකට හේතුව තමයි මේ ප්ලැට්ෆෝම්ස් වලින් අපේ මනෝවිද්‍යාත්මක දුර්වලතාවයකට කෙලින්ම පහර දෙන එක. මේක අපි හඳුන්වනවා සමාජ සංසන්දන උගුල කියලා. ඇත්තටම මේක අපේ ජීව විද්‍යාත්මක ලක්ෂණයක්. මිනිස් මොළේ හැදිලා තියෙන්නෙම තමන්ගේ තත්වය අනිත් අයගේ තත්වයක නිතරම කම්පෙයාර් කරලා බලන්නයි.
මේ ප්‍රශ්නේ බරපතලකම තේරුම් ගන්න අපි අතීතයයි වර්තමානයයි පොඩ්ඩක් සසඳලා බලමු. ඉස්සර කාලේ අපි අපිව කම්පෙයාර් කළේ අපේ අසල්වැසියන් එක්ක විතරයිනේ. හැබැයි අද අපි දවස ගානේ අපිව මුළු ලෝකයක් එක්කම සංසන්දනය කරන්න පටන් ගන්නවා. මේ දවන්ත පරිමාණයේ වෙනස නිසා අනේ මට මේ දේවල් නැහැනේ කියන අහිමිවීමේ හැඟීම ඊටාම දරුණු විදිහට අපේ මනසකුள்ள වර්ධනය වෙනවා. මේ ගෝලීය සංසන්දන උගුලේ හිරවුනාම ලැබෙන සැබෑ ලෝකයේ ප්‍රතිඵල නම් ඇත්තටම භයානකයි. අද සමාජයේ මේ තරම් දෙඩි කාංසාවක් ඒකැඩ ඇන්සයිටි එකක් තියෙන්නේ ඇයි? කිසිම පාලනයක් නැතුව හැංගීම් වලට වහල් වෙලා සල්ලි වියදම් කරන්නේ ඇයි? ડિප්‍රෙෂන් වගේ මානසික ගැටලු සහ කවදාවත් ඉවර වෙන්නේ නැති ණයබර මේ සේරම අර කියපු උගුලේම ප්‍රතිඵල තමයි. මේකෙන් අපේ මානසික සෞඛ්‍ය විතරක් නෙවෙයි මූල්‍ය නිදහසත් මුලින්ම උපුටා දානවා. දැන් පාරිභෝගික හැසිරීම් වල වෙලා තියෙන මේ බරපතල වෙනස ගැන පොඩ්ඩක් හිතන්න. අද අපි භාණ්ඩයක් මෙලදි ගන්නේ අපිට ඒක ඇත්තටම ඕන නිසාමද? බොහෝ වෙලාවට නෑ. අපි ඒව ගන්නේ සමාජයෙන් අපිට පිළිගැනීමක් ලබා ගන්න අරමුණින් විතරයි. සරලවම කිව්වොත් අපේ මූල්‍ය තීරණ සම්පූර්ණයෙන්ම වගේ කන්ට්‍රෝල් වෙන්නේ අනිත් අය මං ගැන මොනවා හිතයිද කියන සමාජ අනුමැතිය ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාවය මතයි. හරි අපි ආයෙත් අර දැවැන්ත සමාගම්වල අරමුණ දිහාට හැරමු. මේ මනෝවිද්‍යාත්මක උගුලයි සමාජ මාධ්‍ය ඇල්ගොරිතම් ක්‍රියාත්මක වෙන විදිහයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? වචන දෙකකින් කිව්වොත් ඒක අනාරක්ෂිත භවෙන් ලාභ ලැබීමක්. අපේ දුර්වලතා තමයි ඔවුන්ගේ ලාභය වෙන්නේ. ඔබ දැකලා ඇති මේ ඇල්ගොරිතම් හිතාමතාම අපේ ෆීඩ් එකට බලහත්කාරයෙන් ඔබන දේවල්. අදිසුකෝපභෝගී ජීවන රටා සාමාන්‍ය කෙනෙකුට කවදාවත් ළඟා කරගන්න බැරි රූපලාවන්‍ය ප්‍රමිතීන් සමාජ තරාතිරම පෙන්වන දේවල් ඒ වගේම දවසින් දවස වෙනස් වෙන తాවකාලික ට්‍රෙන්ඩ්ස් මේ හැම දෙයක්ම අපිට පෙන්වන්නේ එකම එක හේතුවක් නිසායි. ඒ තමයි අපි අනිත් අයට වඩා පස්සින් ඉන්නේ කියන හැඟීම අපිට ඇති කරවන්න. මේ ඇල්ගොරිතමය ක්‍රියාත්මක කරන ක්‍රූර ආර්ථික සත්‍ය මෙන්න මේකයි. මේ සංසන්දනයේ දිහා හොඳට බලන්න. Taman ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක් සාමාන්‍යයෙන් අනවශ්‍ය දේවල් වලට සල්ලි නාස්ති කරන්නේ හරිම අඩුවෙන්. හැබැයි Taman ගැන අනාරක්ෂිත බවක් එමත් නැත්නම් හීනමානයක් තියෙන කෙනෙක් එයායි Tamanගේ අඩුව වහගන්න කියලා හිතාගෙන විශාල වශයෙන් වියදම් කරන්න පෙළඹෙනවා. ඉතින් අපි තුල අනාරක්ෂිත බවක් ඇති කිරීම කියන්නේම මේ සමාගම් වලට විශාල ලාභයක් ගෙනෙන ව්‍යාපාරයක්. හරි අපි දැන් මේ උගුලට අහු වෙන්නේ කොහොමද කියන එක ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තානේ. දැන් අපි කතා කරමු මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. අපේ මූල්‍ය නිදහස නැවත ලබා ගන්න නම් මේ විනාශකාරී චක්‍රය කොතනින් හරි බිඳ දාන්නම ඕනේ. ඒකට අපිට ගන්න පුළුවන් ප්‍රායෝගික පියවර මොනවද කියලා දැන් අපි බලමු. අපේ මුදල් පසුම්බිය ආරක්ෂා කරගන්න නම් මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. පළවෙනිම දේ තමයි ව්‍යාජ විදියට ධනය පෙන්වන. අපේ හිතට වද දෙන ඒ විෂ සහිත ගිණුම් අන්ෆලෝ කරලා දාන එක. ඒ වගේම තීරුමක් නැතුව ස්ක්‍රෝල් කරන කාලේ පුළුවන් තරම් අඩු කරන්න. හැංගීම් වලට වහල් වෙලා සල්ලි වියදම් කරන අවස්ථා අඳුරගෙන ඒවා පාලනය කරන්නත් ඕනේ. සමාජයට පේන අනිත් අයගේ අනුමැතිය ගන්න විතරක් බඩු ගන්න එක නවත්තලා ඒ මුදල් තමන්ගේ සැබෑ කුසලතාව වර්ධනය කරගන්න ආයෝජනය කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි නියම ජයග්‍රහණය. මෙන්න මේ ගැඹුරු අදහස ජීවිතේටම මතක තියාගන්න. සැබවින්ම ධනවත් බොහෝ දෙනෙක් අන්තර්ජාලය තුල පොහොසතුන් විදියට පෙනී සිටින්න කිසිම උත්සාහයක් ගන්නේ නැහැ. ඇත්තම ධනවත්කම හරිම නිහඬයි. ඒ සැබෑ ධනවත්කමත් මේ සෝෂල් මීඩියා වල පෙන්වන ව්‍යාජ රංගනයත් අතර තියෙන ලොකු වෙනස හරියටම තේරුම් ගන්න එක අපේ මූල්‍ය නිදහසට යන ගමනේ ඊටාම වැදගත් කඩේමක් වෙනවා නොඅනුමානයි. මෙතනදී අපි එක දෙයක් පැහැදිලි කරගන්න ඕනේ සමාජ මාධ්‍ය කියන්නේ සම්පූර්ණයෙන්ම නරක දෙයක් නෙවෙයි. හැබැයි අපි නොදැනුවත්වම නිකන් පුරුද්දට වගේ කරන මේ ස්ක්‍රෝල් කිරීම අපිටත් හොරාවටම අපේ මූල්‍ය තත්ත්වය විනාශ කරලා දානවා. භයානකම දේ තමයි මේ ගැන අපිට කිසිම ඉවක් නැතිකම. අපේ අවධානය ෆෝන් එකට ගිලිහිලා ගිය මොහොතේ ඉඳන්ම අපේ මුදල් පසුම්බියත් හිස් වෙන්න පටන් ගන්නවා කියලා මතක තියාගන්න. අද විග්‍රහය අවසන් කරන්න කලින් ඔබ හැමෝටම කල්පනා කරලා බලන්න එක ප්‍රශ්නයක් ඉතුරු කරලා යන්නම්. ඔබට යම්කිසි වෙලාවක මංගාව තියෙන දේවල් මදි. එහෙමත් නැත්නම් මං සාර්ථක මදි කියලා හැඟෙන හැම මොහොතකම ඇත්තට මේ හැඟීමෙන් ලාභ ලබන්නේ කවුද? මේ ගැන හොඳට හිතන්න. අපේ ඩිජිටල් පුරුදු ගැන නිතරම අවධානයෙන් ඉන්න එක අද කාලේ හැටියට අත්‍යවශ්‍යයි. මේ උගුල් ගැන දැනුවත් වෙලා අපේ මුදල් වල පාලනය ආපහු අපේ අතකම ගන්න මේ කරුණු ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එනම් නැවතත් මේ වගේම වැදගත් විග්‍රහයකින් හමු වෙනතුරු ඔබ සැමටම සුබ දවසක්.